ගම්පහ මහාධිකරණයේ අද දින ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දුන්නා. ඒ වගේම මේ නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් පමණක් නෙමෙයි ඓතිහාසික පාඩමක් විදිහට තමයි මට පෙනෙන්නේ. පසුගිය 2022 මාර්තු 31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවස අසල විශාල කලබලයක් ඇති කරා. රාජ්‍ය දේපල ගිනි තිබ්බා. ඒ වගේම විශාල අවට තියෙන ගොඩනැගිලි වලට අලාභහානි කරා. අවසානයේදී චූදිතින්ව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරපු වෙලාවෙත් අපදීලා එළියට එනකොට ඒ චූදිතින්ව අප්පුඩි ගහලා මල් මාලා දාලා උම්මා දීලා පිළිගත්තා. දිරිමත් කරා. ඇතම් නීතිඥවරු කණ්ඩායම් ඒ අයව මේ වගේ අපරාධ කරපු අයව වීරව විදිහට පිළිගත්තා. එයාව දිරිමත් කරා. ඒ වගේම දේශපාලඥයෝ ඔවුන්ව දිරිමත් කරා. ඒ ප්‍රතිඵලයක් විදිහට දිගින් දිගටම මැයි මාසේ, ජූනි මාසේ, ජූලි මාසේ දක්වා මේ රටේ වෙච්ච ඒ කඩාකප්පල්කාරී වැඩවලට අරගල වැඩවලට තරුණ තරුණියන් විවිධ මට්ටමින් සම්බන්ධ වුණා. ඒ අවසාන ප්‍රතිඵලයක් විදිහට අමරකීර්ති අතුකෝරළ මැතිතුමාව නිට්ටඹුවේදී අවාසනාවන්ත ලෙස මේ මාසේ 9 වෙනිදා ඝාතනය වුණා. අපි දැක්කා මේ රජය නියෝජනය කරන ජනාධිපතිවරයා ඒ වගේම ඇතැම් ඇමතිවරු මේ අරගල භූමිය වලට ඇවිල්ලා ඒව දිරිමත් කරා. අපි දැක්කා පාර්ලිමේන්තු වටලන්න තරුණ තරුණියන්ව දිරිමත් කරා. අපි දැක්කා ලාල්කාන් මේ රජයේ ඉන්න ප්‍රබල ඇමතිවරුන් වන ලාල්කාන්ත, බිමල් රත්නායක, සුනිල් නන්දුනෙත්ති වැනි ඇමතිවරු සක්‍රියවම දායක වුණා. ඉතින් ඒවේ ප්‍රතිඵල විදියට අද මේ තරුණ තරුණියන් විශාල පිරිසක් මේ නඩුවේ විතරක් නෙවෙයි අද වෙනකොට විශාල නඩු ප්‍රමාණයකට තරුණ තරුණියන් විශාල පිරිසක් අද මේ අධිකරණ ක්‍රියාවලියට යොමු වෙලා ඉන්නවා. මේ නඩු තීන්දුව හරහා අපි දැක්කා 12 දෙනෙකුට මරණ දඬුවම නියම කරා. ඒ වගේම 23 දෙනෙකු නිදොස්කට නිදහස් කරා. ඉතින් මම හිතන්නේ ගරු අධිකරණය අද මේ ඓතිහාසික නඩු තීන්දුව සඳහා ව්‍යවහාරික මොහොන විශ්ලේෂණය වගේ වර්තමානයේ තාක්ෂණය භාවිතා කරලා ඒ සියලුම සාක්ෂි කරුණු තොරතුරු ගැන විශේෂ අවධානයක් යොමු කරලා තමයි මේ ඓතිහාසික නඩු තීන්දුව දුන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ ඓතිහාසික නඩු තීන්දුව තුලින් මේ රටේ අරගල කරන, මේ රට කඩාකප්පල් කරන, මේ රට අඳුරු අවස්ථාවන් වලට තල්ලු කරන්න උත්සාහ කරන දේශපාලඥයින්ටයි ඒ දේශපාලඥයින්ගේ ඒ බස් වලට රැවටිලා ඒ වැඩ කරන තරුණ තරුණියන්ට දෙගොල්ලොන්ටම හොඳ පාඩමක්. මොකද අවසානයේදී මේ දඬුවම් වලට ලක් වෙච්ච මේ තරුණ තරුණියන් සියලු දෙනාගේම දෙමාපියන්, නෑයින්, සහෝදර සහෝදරියන් අද බලවත් විදියට දුකටපත් වෙලා ඉන්න අවසානයේදී මේ අය පොළඹවපු දේශපාලඥයෝ, මේ අය පොළඹවපු යාළු මිත්‍රාදීන්, මේ අය පොළඹවපු සිවිල් ක්‍රියාකාරිකයින්, මේ අය පොළඹවපු නීතිඥයින් කවුරුත් අද ඒ අයගේ පිහිටට නැහැ. අද අවසානයේ ඒ අයට ඉතුරුනේ තමන්ගේ දෙමාපියන්, ඥාතීන් විතරයි. ඒක නිසා මේ වගේ රට විනාශ කරන කඩාකප්පල්කාරී වැඩවලට තවදුරටත් සම්බන්ධ වීම බලවත් අනුවන ක්‍රියාවක් බව අද මේ ඓතිහාසික නඩු තීන්දුවෙන් රටනම ඔප්පු කරලා පෙන්නුවා.